කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට පුංචින් පුංචි වෙඩි එකක්. හැබැයි ඉතින් උදේ හදිස්සියට ගත්තේ උයනකොට හිතුණා මේක ඔයගොල්ලන්ට පෙන්නුවොත් හොඳයි කියලා. මේ තියෙන්නේ ලපටි බෝංචි ටිකක්. මං කලින් වීඩියෝ එකේ එළවලු ගෙනාව වෙලාවේ කිව්වේ මේකෙන් රස කෑමක් හදනවා කියලා. ඉතින් කලබලේ වුණත් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේක බෙදා ගන්න. ওই විදිහට බෝංචි වල නූල් ටික ඇරලා මේ ටික හොඳට සෝද ගන්න ඕනේ. මේ කෑම එක හදන්න නම් ඉතින් ලපටි බෝංචිම ගන්න ඕනේ. මෝරපු බෝංචි නම් අරගෙන හරියන්නේ නැහැ. අපිට ඉතින් බෝංචි දැක්කහම කියන්න පුළුවන් නේ ඒක ලපටිද ටිකක් මෝරලාද කියලා. ඒ නිසා ওই විදිහට නූල් ටික ඇරලා හොඳට සෝද ගන්න තමයි තියෙන්නේ. දෙතුන් පාරක් හොඳට සෝද ගන්න මේවා ගේනකොට ගෙනියනකොට ඉතින් එහි මෙහි වෙනවා. තැන් වල දානවනේ. ඊට පස්සේ මම ඔන්න කරපිංචා එත්තකුත් ওই විදිහට හීනියට ලියාගත්තා. බෝංචි ටිකත් මෙන්න මේ විදිහට හීනියට ලියා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් බෝංචි ලියන විදිහට බෝංචි කඩන විදිහට නෙමෙයි මේක හදන්නේ. දැන් නම් ඕගොල්ලෝ දන්නව නේද මොනවද මම මේ හදන්නේ කියලා. අද හදන්නේ බෝංචි මැල්ලුමක්. මේ විදිහට හොඳට හීනියටම ලියා ගන්න ඕනේ. එතකොට වැඩි වෙලා ලිපේ තියන්න ඕනෙත් නැහැ. කෑම එකටත් ලස්සනට තියන්න පුළුවන්. රසත් ඒ වගේම තමයි. බත් මුල් බඳින අයට කෑම එකේ ලස්සනට පාට ගලපන්න කැමති අයට මේක ඉතින් හොඳ වෑංජනයක් විදිහට ගන්න පුළුවන්. වෑංජනයක් කියන්නේ ඉුවේ නැති වුණාට මේක මැල්ලුම වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිහට ෆෑන් එකකට එහෙම නැත්නම් තාච්චියකට තෙල් ටිකක් ලිපේ තියලා අබ චුට්ටකුත් දැම්මා. ඊට පස්සේ මම අර ලියාගත්ත සුදු ලුණු බීලුණු ගෙඩි භාගයක් විතර මම ලියාගත්ත පොඩි බීලුණු ගෙඩියකින් කරපිංචක් දාලා තව තක්කලි ගෙඩි භාගයකුත් මේකට එකතු කරා. ඔය එකතු කරේ නම් උඹලකඩ. ඊට පස්සේ ඔන්න ලියාගත්ත බෝංචි ටික මම එකතු කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ චුට්ටක් ඉතින් විනාඩි 2-3ක් මේක කලවම් කරන්න. ඒ අතරේ මම මේකටත් ලුණු චුට්ටක් එකතු කරා. ගොඩාක් එකතු කරන්න එපා. අපි ඊට පස්සේ පොල් වලටත් ලුණුයි කහයි දාලා හොඳට අනලා ඉවර වෙලා තමයි මේකට එකතු කරගන්නේ. විනාඩි 2ක් විතර මේක බැදෙනකොට මම ඔන්න ගම්බිරිස් චුට්ටකුත් එකතු කරා. ඊට පස්සේ අර අනාගත්ත පොල් ටිකත් එකතු කරලා තව විනාඩියක් විතර පොල් වල තියෙන තෙත ගතිය අයින් වෙනකන් ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ලිපේ රස්නෙටම පොඩ්ඩක් වෙලා තිබ්බහම ඇති. දැන් බලන්නකො ලස්සන පාටට හරිම සුවඳයි මේ වෙලාවේ. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම හදලා බලන්න. මෙන්න මේ විදිහට තමයි ඉතින් බෝංචි මැල්ලුම හදන්නේ. කොළ පාට ගතිය අයින් වෙන්නේ නැහැ. ගොඩාක් වෙලා ලිපේ තියන්න එපා. මේක ලස්සන වෙන තවර පාට බෙල් පෙපේ වලිනුත් කෑලි කිප්පයක් කපලා දාන්න තිබුණා නම් ලස්සනයි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම බෝංචි මැල්ලුම හදාගත්තේ. තව ඕනනම් මේකට බිත්තරයකුත් දාගන්න පුළුවන්. එතකොට ඉතින් රසත් වෙනස් වෙනවා. ලස්සන පාටකුත් තවත් එනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔය තියෙන්නේ මම බත් එකට තියපු හැටි. එහෙනම් ගිහින් එන්නම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම බුත් සරණයි.